දැන් මට මේ ළඟදී හම්බුණා හාමුදුරුවෝ කෙනෙක් බොහොම අත්‍තරම හරිම අවංක කෙනෙක්. ඉතින් මේ ළඟදී ආවා මේ මොකක් හරි වැඩකට ඇවිල්ලා මම වැඩ ඉන්න තැන ඉඳලා ඉතින් ගොඩාක් ඔය දැන් දෙගොඩ හරිය වෙනකන් අපි කතා කරනවා හරියට මේ ඇත්තට කැලෑවෙම මං හිතන්නේ අවුරුදු 15ක්ද කොහෙද. ඒ වුණාට හැම වෙලාවෙම කියන්නේ අමනුෂ්‍යයෝ ගැන. ලංකාවේ එක සංස්ථාවකුත් තියෙනවා අමනුෂ්‍යයන්ට වඩා වෙන මොකුත් කියන්නේ නැහැ ඒගොල්ලෝ. හැම එකක්ම බලන්නේ ඒකේ. ඒතර ඒගොල්ලෝ ඒ බොරුවටත් නෙමෙයි ඔක කියන්නේ. අර භාවනාවේ පොඩි අත්දැකීම් ටිකක් තියෙනවනේ. ඒවා හොයාගෙන යනකොට ඒවා හරියට ගැළපිලා එනවා. ඊට පස්සේ ඒවා හොයනකොට ඒ අය තමයි කිට්ටු වෙන්නේ. ඒක ලෝක ස්වභාවයක්නේ. හොඳට බලන්නකෝ දැන් බල්ලොන්ට කණ්ඩ දානවා නන්නේ බල්ලෝ පස්සෙන් එන්නේ. පාරේ ඉන්න බල්ලෝ එනවද අපේ වාහනේ පස්සේ? එන්නේ නැහැ. මේ කණ්ඩ දාන්න ගියාට පස්සේ වලිගේ වනාගෙන අපි වටේට බල්ලෝ කැරකෙනවා. ආය දුරින් දැක්කත් එකතු වෙනවා. ඕන ඔක ධර්මතාවයක්. අන්න ඒ වගේ සමහර අමනුෂ්‍යයන්ගේ කතාවලටත් අහුවෙච්ච අය ඉන්න. ඔය වගේ මම කියන්න උත්සාහ කරන්නේ නිවන් මඟ ඔය දෘෂ්ටි වලට අහුවෙච්ච කෙනාට වඩන්න බෑ. දැන් අපි නිවන් මගේදී උත්සාහ කරන්න ඕන යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න. පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න. පළවෙනි ධ්‍යානය නෙමෙයි 8 වෙනි ධ්‍යානෙටම යන්න පුළුවන් අය ඉන්නවා මෙහි. 8 වෙනි ධ්‍යානෙටම යන්න පුළුවන් අය ඉන්නවා. 3 වෙනි ධ්‍යානෙටම යන ගොඩාක් ඉන්නවා අපේ භාවනා වැඩසටහන් වල. පළවෙනි ධ්‍යානෙ කියන එක හරිම සිම්පල් එකක්. ඒක හරිම ලේසි ඉච්චර අමාරු නෑ. දැන් පළවෙනි ධ්‍යානයේ අංග පහයිනේ විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. එච්චරයි. මට විතර්කයෙන් විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා තමයි ආනාපාන සතියට එකතු වෙන්නේ. එතකොට භාවනා රම්මණේ මත විතර්කේ පවතිනවා. වෙන විතර්කේ ඉන්නේ නැහැ. හරියටම විනාඩි 15ක් ඉන්න පුළුවන්. විනාඩි 15කින් භාවනා රම්මණේ මත විතර්ක වෙන්න මොකුත් ඉන්නේ නැහැ පින්වත්නි විතර්ක. විනාඩි 15න් පස්සේ විතර්කයෙන් ආයෙත් සාමාන්‍ය ආනාපාන සතියට එනවා. ඊට පස්සේ දෙවෙනි සතියක් විතර ඕක කරනවා. සාමාන්‍ය මාසෙන් විතර පළවෙනි ධ්‍යානෙ හදන්න පුළුවන්. සමහර අය කියයි එහෙම කොහොමද හදන්නේ කියලා. ඒක ඕගොල්ලෝ හිතන විදිහ ඒක කරන්න පුළුවන්.